හිතලා බලන්නේ පැය දෙකක් තිස්සේ කරන ඊටමත් ගැඹුරු මනෝවිද්‍යාත්මක සුවයක් දෙන අපේ පාරම්පරික ශාන්ති කර්මයක් හදිස්සියෙම විනාඩි 5ක කරනම් ගහන ඉන්දියානු පොප් සින්දුවකට නටන හුදෙක් සංදර්ශනයක් විතරක් බවට පත් කරොත් කොහොමද කියලා. ඇත්තට මේක හිතාගන්න තමාරු දෙයක්. ඒකනේ. හැබැයි ඇත්තටම අද වෙද්දී අපේ සංස්කෘතියට වෙමින් තවතින්නේ අන්න ඒ දේම තමයි. ඔව් ඒක ඊටමත් කරගටුදායක තත්ත්වයක්. මොකද සංස්කෘතියක් කියන්නේ මේ නිකම්ම කෞතුකාගාරයක තියෙන අජීවිතයක් නෙවෙයිනේ. පැහැදිලිවම ඒක හරියට හුස්ම ගන්න, දහඩිය දාන සමාජයක් එක්කම ජීවත් වෙන දෙයක්. හැබැයි මේ ජීවමාන සංස්කෘතිය අද වෙද්දි තමන්ගේ අනන්‍යතාවය රැකගන්න විශාල සටනක නිරත වෙලා ඉන්නවා. අන්න එකයි අපි අද මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්නේ. අද අපේ අරමුණ වෙන්නේ අන්නේ ජීවමාන කතාව, එමත්නම් අපේ කලාව මුහුණ දෙන ඒ දැවන්ත අර්බුදේ ගැන කතා කරන එක. මේක නිකම්ම අදහස් දැක්වීමක් නෙවෙයි නේද? නැහැ. මේ සඳහා අපි මූලාශ්‍රයේ කීපයක්ම පාදක කරගන්නවා. 2021 වසරේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක කතුවැකියක් තියෙනවා අපිට. ඒ වගේම පහතරට බෙරේගෙන ලියවුණු විස්තරාත්මක සටහනක්. ඔව් ඒ වගේම තවත් පරීක්ෂණ පත්‍රිකා දෙකකුත් තියෙනවා. හරියටම හරි. DLIS රංචාමර මහතාගේ සහ රංගනාත් සුදර්ශනද සිල්වා මහතාට පරීක්ෂණ පත්‍රිකා දෙකකුත් අපේ මේසෙ උඩ තියෙනවා. ඉතින් අපේ මෙහියුම තමයි සාමාන්‍ය ජන කවියක ඉඳලා සංකීර්ණ පහතරට නර්තන දක්වා විහිදෙන මේ කලාවන් නවීන අධ්‍යාපනය සහ ගෝලීය සංචාරක කර්මාන්තය ඇතුලේ කොහොමද හැඩගැහිලා තියෙන කියන එක හොයා බලන එක තමයි අපි කරන්නේ. අන්න ඒකයි. හරි අපි මේක එකින් එක ලියා ගමු. ඇත්තටම අපි මේ සාකච්ඡාව ආරම්භ කරනවා සංස්කෘතියක අඩිතලම වෙන ජනශ්‍රුතිය කියන තැනින්. ජනශ්‍රුතිය කිව්වාම මොකද සංකීර්ණ නර්තනයක් හෝ වාදනයක් බිහිවෙන්න කලින් සමාජයක චින්තනය හැඩගැහෙන්නේ මේ ජනශ්‍රුතිය හරහා නිසා. ඒක ඇත්ත. ජනශ්‍රුතිය කිව්වම අපිට එකපාරටම මතක් වෙන්නේ අර රැට නිදාගන්න කලින් අහන සුරංගනා කතා වගේ දේවල්නේ. ඔව් සාමාන්‍යයෙන් කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මූලාශ්‍රවල තියෙනම හරි අපූර්ව උදාහරණයක් 1812 දී යුරෝපයේ ප්‍රකාශයට පත් වුණු ග්‍රිම් සහෝදරයන්ගේ සුරංගනා කතා. ග්‍රිම්ස් කතා කියන්නේ ලෝක ප්‍රසිද්ධයිනේ. ඔව් අපි කවුරුත් අහලා තියෙන මේ කතා එදා යුරෝපයේ සාමාන්‍ය ගොවි ජනතාව අතර විතරක් නෙවෙයි ඉහළම වංශාධිපතියන් අතරත් අතිශයින් ජනප්‍රිය වුණාලු. හැබැයි ඒකේ සැබෑ අරමුණ උනේ නිකම්ම ළමින්ව පිනවන එක නෙවෙයි. නෑ. ඒ හරහා වුන් බලාපොරොත්තු වුණේ ජාතිය ගොඩනැගීම සහ සාමූහික සංස්කෘතික අනන්‍යතාවයක් යුරෝපය පුරා ඇති කිරීමයි. ඒ කියන්නේ කතාවක් අස්සේ හැංගිලා මිනිසුන්ගේ ඔලු හදන එක තමයි එතන වෙලා තියෙන්නේ. හරියටම හරි. ඉතින් මෙතන තියෙන සිත් ගන්නාසුළුම කාරණේ තමයි අන්නේ යාන්ත්‍රණයම අපේ ලාංකීය ජනශ්‍රේතිය ඇතුළෙත් ක්‍රියාත්මක වුණු එක. ඒ කියන්නේ අපේ කතාවලත් ওই වගේ සංගුණ අරමුණ තිබුණද? අනිවාර්යයෙන්ම. හැබැයි අපේ ජනශ්‍රේතියේ හැඩගැහිලා තියෙන්නේ බෞද්ධ දර්ශනීය දැඩි බලපෑමෙන්. මාටින් වික්‍රමසිංහයන් 1964 දී මේ ගැන බොහොම ගැඹුරු විග්‍රහයක් කරලා තිනවා. උදාහරණයක් ගත්තොත් අපි උදාහරණයක් විදිහට අර කවුරුත් දන්න ළමා කවිය ගනිමු. අර අම්බලමේ පිනා වළඳ කඳක් ගෙනා කියන කවිය. බලඳ බිඳුපු ගොනා ඒකඩ මට hina. අන්න ඒක. ඉතින් මම නම් පොඩි කාලේ ඉඳලම හිතුවේ මේක නිකම්ම ගොනෙක් ඇවිල්ලා වළං කඩපු එකට අම්බලමේ හිටපු අනුසයක් hina වෙන සරල විහිළු කවියක් කියලානේ. මේකේ කොහෙද දර්ශනයක් තියෙන්නේ? මතු පිටින් බැලුවම එහෙම තමයි පේන්නේ. හැබැයි වික්‍රමසිංහයන් පෙන්වා දෙන විදිහට මේ කවිය බෞද්ධ දර්ශනීය සාමාන්‍ය ගැමියාට කියා දෙන ප්‍රායෝගික ජීවන දර්ශනයක්. ඒ කොහොමද? මෙතන මේ වළඳ එහෙමත් නැත්නම් මැටි භාජනය කියන්නේ බෞද්ධ දර්ශනයේ එන ප්‍රබල රූපකයක්. මැටි වළඳක් කියන්නේ ඕනෑම වෙලාවක බිඳෙන්න පුළුවන් తాවකාලික දෙයක් නේ. ඒ කියන්නේ ඒකෙන් සංකේතවත් කරන්නේ පවතින සියල්ල අනිත්‍යයි කියන එකද? හරියටම හරි. ඊළඟට වළඳ බිඳී යාම කියන්නේ ඒ අනිත්‍ය බව ප්‍රායෝගිකව සිදුවීම. එතකොට අර ඒකට මට hina කියන කැල්ල. අන්න එතනයි දාර්ශනය තියෙන්නේ. ඒකට හඬා වැටෙන්න නැතුව hina වීම හරහා පෙන්눔 කරන්නේ ලෝක ස්වභාවය අවබෝධ කරගෙන ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඕන කියන ගැඹුරු පණිවිඩයයි. අම්මෝ ඒකනම් පුදුම සාගතයි. මට දැන් මේක හරියට පේන අර සංස්කෘතික ට්‍රෝජන් අශ්වයෙක් වගේ. ඒ කිව්වේ මේක පිටින් බලනකොට හරිම සරලයි විනෝදාත්මකයිනේ. හරියට අර ලස්සන ලියාශ්වයෙක් වගේ. හැබැයි ඒක ඇතුලේ මුළු මහත් සමාජයකටම අවශ්‍ය කරන දාර්ශනික පණිවිඩයක් ජීවිතයට මුහුණ දෙන විදිය ගැන න්‍යායක් හැංගිලා තියෙනවා. ඒ උපමාව නම් ඉතාමත් නිවැරදි. සාමාන්‍ය ගොවියෙකුට ගිහින් සියල්ල අනිත්‍යයි උපේක්ෂාවෙන් බලන්න කිව්වට තේරෙන්නේ නැති වුණාට මේ කවිය හරහා ඒ දාර්ශනිකය ඔහුගේ ඇඟටම කාවද්දලා තියෙනව නේද? ඔව්.
ඒ දර්ශනය ඊ රිද්මය තමයි පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන ආවේ. මිනිසුන්ට නොදැනීම ඔවුන්ගේ මනස ශක්තිමත් කළේ මේ සරල කවි සහ කතාන්දර. ඉතින් මේ ජනකවිය හරහා අපි දැක්ක ගැඹුරු දර්ශනයෙන් පස්සේ අපි යොමු වෙමු මේ ගැමි සමාජයේ දෛනික ජීවිතයට රිද්මයක් එක්කලා ප්‍රධාන වාද්‍ය භාණ්ඩය දිහාට. ඒ කියන්නේ පහතරට බෙරය. ඔව්. මූලාශ්‍රවලට අනුව මේ බෙරේට නම් ගොඩක් තියෙනවා. දෙවොල් මඩුලේ ගහන නිසා දෙවොල් බෙරය කියනවා. යක් නැටුම් වලට ගන්න නිසා යක් බෙරය කියනවා. ඒ වගේම හැඩය දිගට නිසා දික් බෙරය කියලත්, රුහුණේ ප්‍රචලිත නිසා රුහුණු බෙරය කියලත් කියනවා. මහලොකු සද්දයක් කියන නිසා ഘോഷක බෙරය කියලත් කියනවා. ඔව් ඉතින් ඔය මොන නමින් කිව්වත් බෙරකඳ හදන්න ගන්නේ කිතුල් හෝ පොල්ලි. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඔව් ඒක ලොකු විශේෂයක් නැහැ. හැබැයි මේ පහතරට වෙරේ තියෙන පුදුම සහගතම ඒ වගේම සුවිශේෂීම ලක්ෂණය තමයි ඒකේ බෙර තට්ටුවේ හැවත් ඇස හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය. ඒ මොකද්ද? ඒකට ගන්නේ හරක් බොකු සමක්. ඒ කියන්නේ ගවයන්ගේ ආමාශයේ ඇතුළත පටලය. පොඩකින හරක් බොකු සමක්. ඒ කියන්නේ බඩවැල් ආශ්‍රිත කොටසක් නේද මේ? ඔව් ඒක තමයි ඇත්ත. සාමාන්‍යයෙන් ලෝකයේ පුරාම වාද්‍ය භාණ්ඩ හදන්නේ සත්තුන්ගේ හම් පදම් කරලා නේද? මේ වගේ අමු බොකු සමක් ගත්තම ඒක කුණු වෙන්නේ නැද්ද? සද්දයක් එන්නේ කොහොමද? අන්න එතන තමයි අපේ පැරණන්ගේ තාක්ෂණික දැනුම තියෙන්නේ. මුළු ලෝකයෙන්ම මේ වගේ බොකුසමක් පාවිච්චි කරන එකම වාද්‍ය භාණ්ඩය පහතරට බෙරේ වෙන්න පුළුවන්. ඒක මාරයිනේ. විශේෂත්වය තමයි මේ බොකුසම අර සාමාන්‍ය හම් පදම් කරනවා වගේ රසායනිකව පදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමද? ඒ කියන්නේ ඒක ස්වභාවිකවව පදම් වෙනවා වගේ එකක්ද? ඔව්. ඉතින් මේකෙන් අපිට ඊටාම තීර්ණාත්මක නිගමනයකට එන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි මිනිස්සු හම් පදම් කිරීමේ තාක්ෂණය හොයාගන්නත් කලින් යුගයක ඉඳන් මේ බෙරේ අපේ සමාජයේ තිබිලා තියෙනවා කියන එක. අම්මෝ ඒ කියන්නේ මේකට තියෙන්නේ අපි හිතනවට වඩා හිතාගන්න බැරි තරම් පරණ ප්‍රාථමික යුගයකට දිවියන ඉතිහාසයක්. අනිවාර්යෙන්ම. ඒක ඇහුවාම ඇඟ කිලිපොලා යනවා. තාක්ෂණයේ නැති කාලේ සොයාගත්ත ඒ රළු අමුද්‍රව්‍යම අදජොත් අපි පාවිච්චි කරනවා. ඔව්. ඒ රළු බව නිසාම තමයි ඒකේ නාදයත් විශේෂ වෙන්නේ. හරියටම හරි. මේ බෙරේ හයි තට්ටුවෙන් සහ සුරල් තට්ටුවෙන් ප්‍රධාන අක්ෂර 4ක් උපදිනවනේ. තත් දිත් තොන් නං කියලා. ඔව් ඊට අමතරව වෙන කිසිම බැරයකින් එන්නේ නැති ගුන් දොන් දැහින් වගේ අමුතුම ഘോഷාකාරී ඉදා ගැඹුරු නාදයන් මේකෙන් යනවා. එලිමහනේ කරන යක්තොවිලයකට ගැලපෙන මේ ගැඹුරු සද්දේ එන්නේ අර බොක්කු සම නිසයි. ඉතින් මට දැන් ප්‍රශ්නයක් එනවා. අහන්න බලන්න. මෙතරම් ඈත අතීතයකට දිවයන බොකුසමක් යොදාගෙන හදන මේ රළු ඓතිහාසික වාද්‍ය භාණ්ඩයේ රිද්මය අද කාලේ පන්ති කාමරයක් ඇතුලේ ඉන්න අවුරුදු 6ක 7ක පොඩි දරුවෙක්ට නර්තනයක් විදියට මුලින්ම උගන්වන්නේ කොහොමද? මෙය ඊටා වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. ඔබ මතු කළේත් මේ මුළු සාකච්ඡාවේම තියෙන සංවේදීම කාරණය. කලාවක් දර්ශනයක් අනාගතයට අරන් යාන තියෙන ප්‍රධානම පාලම තමයි අධ්‍යාපනය. හැබැයි රංචාමර මහතාගේ පරිශ්‍රණයෙන් පැහැදිලිවම පෙන්වලා දෙනවා අපේ විධිමත් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ ඉගැන්වීම කොයිතරම් දුරට ප්‍රායෝගිකත්වයෙන් ඈත් වෙලාද කියලා. ඒ කියන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් වලද? ඔව්. විශේෂයෙන්ම පහතරට නර්තනයක් ඉගෙන ගන්නකොට කරන පළමු පියවර වන නමස්කාරී ඉගෙනීමේදී මමත් මේ පරීක්ෂණ පත්‍රිකාව කියුවා. අපි හැමෝම හිතන්නේ ජාතික මට්ටමේ විෂය නිර්දේශයක් හැදුවාම ඒක 100% නිවැරදි. ඒක ප්‍රවීණයන්ගේ වැඩක් කියලානේ. ඒ වුණාට ඒක හැමතිස්සෙම එහෙම නැහැ. ඒකනේ. දැනට පාසල් විෂය නිර්දේශයේ පහතරට නමස්කාරය සඳහා යොදාගෙන තියෙන බෙරපදය ආරම්භකයෙකුට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කියලායි පරීක්ෂකයා කියන්නේ. ඔව්. ඒ පදේ මට මතක විදිහට මම කියන්නම්. ගද්දිරිකිට ගුන්දිරිකිට ගත්තම් ගතම් දොන් ගද්දැයින්. මට මේක සාමාන්‍ය විදිහක කියව ගන්නත් අමාරුයි. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ තරම් සංකීර්ණ පදයක් ඇයි පොඩි ළමයින්ට මුලින්ම දෙන්නේ? ඔතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. අධ්‍යාපන මනෝවිද්‍යාවේ මූලිකම සිද්ධාන්තයක් තියෙනම සූදානම් නීතිය කියලා. ඒ කිව්වේ law of readiness ද? ඔව්. ඒ කියන්නේ යම්කිසි ළමෙක් අලුත් දෙයක් ඉගෙන ගන්න මානසිකව සහ ශාරීරිකව සූදානම් වෙන්න ඕනේ කියන එක. ඒකට ආරම්භයේ හරිම සරල ආකර්ෂණීය එකක් වෙන්න ඕනේ නේ. අනිවාර්යෙන් නැත්නම් එපා වෙන්න ඕනේ. හැබැයි අර ඔබ කියන්නත් අමාරුයි කිව්ව බෙරපදය ලොකු වේගයකින් ගොඩක් අමාරු අත්පා චලනයන් එක්ක කරන්න තියෙන එකක්. අලුතින් නෙටුම් ඉගෙන ගන්න යන දරුවෙකුගේ මනසට ඒක දරා ගන්න බැරි තරම් ලොකු බරක්. මට මේක හොඳටම තේරෙනවා. මෙන්න මෙතන තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. ඒයි මේක හරියට වාහනයක් පදවන්න ඉගෙන ගන්න කෙනෙකුට පළවෙනි දවසේම රේස් පදින කාර් එකක් දීලා කෝනර් එකකින් ඩ්‍රිෆ්ට් කරලා පෙන්වන්න කියන වගේ වැඩක් නේ. හරියටම හරි අපූර්ව උපමාව.
එහෙම කළොත් එයා ජීවිතේට ආයෙත් ස්ටියරිං වීල් එකක් අල්ලන්නේ නැහැ. අන්න ඒ වගේ පළවෙනි පියවරේදීම ළමින්ට මේ සංකීර්ණ දේවල් දුන්නාම ඒගොල්ලෝ අපේ කලාව එපා වෙලා ඈත් වෙලා යනවා. අනිවාර්යෙන්ම. ඒ නිසා තමයි පර්යේෂකයා යෝජනා කරන්නේ මේ සංකීර්ණ පදේ අයින් කරලා රයිගම සම්ප්‍රදායේ එන සරල පදයක් පාවිච්චි කරන්න කියලා. ඒ මොකක්ද? රුන්ද ගුන්ද ගතිගත දොමිගතම් කියන පදය. මේක මීට වඩා ගොඩක් යෝග්‍යයි මොකද ඒක මන්ද මධ්‍යම සහ ද්‍රුත කියන වේගයන් තුනටම ඒ කියන ලයමානයන් තුනටම පහසුවෙන් නැටිය හැකි නිසායි. ඒ කියන්නේ ළමයෙකුට හිමින් පටන් අරන් හිමින් සැරේ වේගය වැඩි කරන්න මේකින් අවස්ථාව ලැබෙනවා. ඔව් එතකොට අර කලාව එපා වෙන එක නවතිනවා. ඊළඟට තියෙන ලොකුම විහිළුව තමයි අත්මුද්‍රා භාවිතය. පහතරට නමස්කාරයේදී අත්කරකවන්න කියලා දැන් උගන්වන්නේ ಭಾರತ නාට්‍යම් වල එන අලපද්ම වගේ මුද්‍රා. ඉන්දියානු ආභාසය. ඔව් මේවා හරිම ලාලිත්‍යයක් තියෙන ඉන්දියානු සම්ප්‍රදාය දේවල්නේ. ඒත් අපේ සාම්ප්‍රදායික රළු පහතරට නර්තනයේදී පාවිච්චි කරන්නේ අත් දෙක ලය මතට සහ කනට සමාන්තරව තියාගන්න හරිව සරල අපිටම අනන්‍ය ක්‍රමවේදයක් නේද? ඇයි අපි මේ ඉන්දියානු දේවල් බලෙන් ඔබන්න හදන්නේ? ඒක අපේ සමහර විෂයමාලා සම්පාදකයන්ගේ තියෙන අනවබෝධය නිසායි. ඕන් හිතනවා ඉන්දියානු ශාස්ත්‍රීය දේවල් අපේ කලාවට එකතු කළාම අපේ කලාවත් උස්සස් වෙනවා කියලා. ඒක නම් මාරම හිතවිල්ලක් තමයි. හැබැයි ඇත්තටම වෙන්නේ ඉන්දියානු ආභාසය මත මේ වගේ සංකීර්ණ දේවල් බලෙන් ආරෝපණය කළාම අපේ කලාවේ තියෙන සැබෑ ප්‍රාථමික අද්විතීය ලක්ෂණ මැකිලා ගිහින් ඒක දෙමුහුන් විකෘතියක් වෙන එකයි. ඒ කියන්නේ අපේ පන්ති කාමරය ඇතුළේම අපේම විෂය නිර්දේශ හරහා අපේ කලාවේ මූලයන් ගැටෙනවා ඒක විනාශ කරනවා. දුකවනත් ඒක තමයි ඇත්ත. ඉතින් මේ විදිහට පන්ති කාමරය තුල අපේ කලාව නිවැරදිම උගන්වා ගන්නත් අපහසු වෙලා තියෙන පසුබිමක මේ කලාව ලෝකයට ගෙන යන සංචාරක කර්මාන්තයේ ඇතුලේ ඊට අත්වෙලා තියෙන ඉරණම මොකක්ද කියලා අපි බලන්න ඕනේ. ඔව් ඒක ඊළඟ ලොකුම ප්‍රශ්නයක්. රංගනත් සුදර්ශන දෙසිල්වා මහතාගේ පරිේශණයේ ඒ ගැන හරිම පරස්පර විරෝධී ඒ වගේම කම්පණය දැනවන දත්ත ටිකක් ගෙනනවා. ඔව් සාමාන්‍යයෙන් අපේ රටේ සංචාරක කර්මාන්තය ඇතුලේ වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ උඩරට නර්තනය කියලානේ අපි හිතන්නේ. ඔව් අපි දකින්නෙත් ඒකනේ ගොඩක්. ඒත් පරිේශණ දත්ත පෙන්වා දෙනවා සංචාරකයන්ගෙන් 190%ක්ම ශ්‍රී ලංකේ නර්තනයන් ඒ කියන්නේ අපේම දේවල් බලන්න කැමතියි කියලා. ඒ කියන්නේ පිටරට දේවල් නෙවෙයි. නැහැ. ඒකිනුත් 32%ක් විශේෂයෙන් පහතරට වෙස්මුහුණු නර්තනයටත් තව 32%ක් පහතරට ගිනි සිසිල නර්තනයටත් තමයි කැමැත්ත දක්වන්නේ. ඒ කියන්නේ විදේශිකයින් ඇත්තටම හොයන්නේ ඒ තෙල්මේ දෙවොල් සලුපාලිය වගේ අපේ පාරම්පරික දේවල් වල තියෙන විචිත්‍රත්වය සහ ඒහා බැඳුණු ත්‍රාසය. ඒ වෙනස් අත්දැකීම තමයි එයාලට ඕනේ. හැබැයි මට මෙතන ලොකු පරස්පරයක් පේනවා. ඒ මොකද? සංචාරකීන්ට ඇත්තටම ඕනේ අපේ නියම දේ නම් ඒගොල්ලෝ හොයන්නේ ඒ ඔරිජිනල් දේ නම් ඇයි අපේ හෝටල් වල සංදර්ශන පවත්වන අය අපේ නර්තනය මේ තරම් විකෘති කරන්නේ? අර පැය දෙකක ශාන්ති කර්මයක් විනාඩි 5කට ලඝු කරන්නේ ඇයි? අපි මේක වඩාත් පුළුල් චිත්‍රයකට සම්බන්ධ කළොත් එතන තියෙන්නේ සුද්ධ වූ ආර්ථික කාරණාවක්. මුදල් ලිපීමේ කෙටි මාර්ග හොයන එක. ඒ කියන්නේ සල්ලි පස්සේ යන එක? ඔව් සංචාරකයන් පිනවලා ඉක්මනින් සල්ලි ගන්න ඕන නිසා නිසි පුහුණුවක් නැති ශිල්පීන් මේ කර්මාන්තයට ඇවිත් ඉන්නවා. පැය දෙකක් තිස්සේ කරන ගැඹුරු ශාන්ති කර්මයක් විනාඩි 5කට කොටු කරලා කිසිම තේරුමක් නැතුව අසාමාන්‍ය වේගයක්. ඒ කියන්නේ ද්‍රුතලයෙන් නටනවා. ද්‍රුතලයෙන් උණ්ඩ පනිමින් නටන්න පුරුදු වෙලා. ඒ විතරක් නෙවෙයි රුහුණු බෙරේව අර අපි කලින් කතා කරපු අමිහිරි ഘോഷාකාරී ඓතිහාසික නාදය අයින් කරලා කනට මිහිරි ඉන්දියානු මෘදංගය පාවිච්චි කරනවා. නැත්නම් ජනප්‍රිය හින්දි සින්දුවල මියුසික් දානවා. මේක හරියට ක්ෂණික ආහාර එහෙමත් නැත්නම් ෆාස්ට් ෆුඩ් සංස්කෘතිය වගේ. ඒ උපමාව නම් හරියටම ගැලපෙනවා. ක්ෂණික ආහාරයක් ගත්තාම බලනකොට ලස්සනයි, කනකොට දිවට රසයි, ඉක්මනින් හදලා විකුණන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ කිසිම පෝෂණ ගුණයක් නැහැනේ. කාලා ඉවරුනාම බඩ පිරුණා වගේ දැනුණට ශරීරයට කිසිම ශක්තියක් ලැබිලා නැහැ. ඇත්ත. අපි අපේ සංස්කෘතියත් ක්ෂණික ආහාරයක් බවට පත් කරගෙන නේද? සංචාරකයාට ඉක්මන් වින්දනයක් දෙනවා. හැබැයි කලාවේ කිසිම හරයක් එතන නැහැ. අතිශයින්ම නිවැරදි. මේක කොච්චර ඛේදවාචකයක්ද කියලා තේරෙන්නේ අනිත් රටවල් Tamanගේ කලාව සංචාරකයන්ට විකුණන විදිහ බැලුවම. ඔව් අනිත් රටවල් කොහොමද මේක කරන්නේ? ඉන්දියාවේ කතකලි නර්තනයක් බලන්න ඒකේ වේශ නිරූපණයට පැය ගාණක් යනවා නම් සංචාරකයෝ හිටිය කියලා එයාලා එක විනාඩි 5න් කරලා ඉවර කරන්නේ නැහැ. ඒ සම්පූර්ණ කාලය ගන්නවා. ඒ කියන්නේ යාල නීති වෙනස් කරන්නේ නැහැ.
ජපානයේ කබුකි නර්තනයේ වේගය හෝ සම්ප්‍රදාය විදේශිකයන්ට ඕන විදිහට වෙනස් කරන්නේ නැහැ. අප්‍රිකානු ගෝත්‍රික නර්තනවල අතීතයේ පාවිච්චි කරපු සත්ව හම්බෙනුවට දැන් කෘත්‍රිම ද්‍රව්‍ය පාවිච්චි කළත් ඒ නර්තනයේ සැබෑ අනන්‍යතාවය ඒගොල්ලෝ අකුරටම රකිනවා. ඒ කියන්නේ රටවල් දන්නව තමන්ගේ කලාවේ අගය අර පරිවේෂණ පත්‍රිකාවේ කියන විදිහට ඒකට කියන්නේ ස්පර්ශ කළ නොහැකි වටිනාකම කියලා නේද? Oh, intangible value එක. ඒ කියන්නේ ඇහැට පේන නැටුමට එහා ගියපු ඒක ඇතුලේ තියෙන සැබෑ ජීවය නැත්නම් මේකේ ආත්මය. Oh, කලාවක ඒ ජීවය නැත්තම් ආත්මය විනාශ වුණාම ඒක නිකම්ම හිස් ශරීර චලනයන් ගොඩක් විතරක් බවට පත් වෙනවා. එතකොට කිසිම තේරුමක් නැහැ. සංචාරකයාට උනත් දවසක තේරෙයි මේක බොරුවක් කියලා. එදාට අපිට සංචාරකයොත් නැහැ, අපේ කලාවත් නැහැ. ඉතින් මේ හැම දෙයකම අවසාන තීරුම මොකද්ද? අපි මුලින්ම කතා කරපු අර අම්බලමේ පිනා කවියේ තිබුණු ගැඹුරු දාර්ශනික පණිවිඩේ ඉඳලා ඒකේ රිද්මය වුණු අමුබොකු සමින් හදපු පහතරට බෙරය හරහා අද පන්ති කාමරයේ තියෙන විකෘති වූ විෂය නිර්දේශය පහු කරගෙන හෝටලයක ඉන්දියානු සින්දුවකට නටන ගිනි සිසිල නර්තනය දක්වා අපි ආපු ගමන් මග දිහා බලන්න. මේක නිකම්ම කලාව ගැන තියෙන ශාස්ත්‍රීය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි නේද? නෑ, ඊට වඩා ගොඩක් බරපතලයි. වේගයෙන් වෙනස් වෙන වාණිජ්‍යකරණය වුණු ලෝකයක් ඇතුලේ ජාතියක් විදියට අපේ අනන්‍යතාවය අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියන ප්‍රායෝගික ප්‍රශ්නය තමයි අපිට ඉතිරි වෙන්නේ. පෙහෙදිරිවම අපේ අභියෝගය වෙන්නේ අපේ කලාව අර ඔබ මුලින් කිව්වා වගේ කෞතුකාගාරයක විදුරු පෙට්ටියක් ඇතුලේ හිර කරලා තියෙන එක නෙවෙයි. එහෙනම් අපේ මූල්‍යයන් මොනවද කියලා නිවැරදිව අඳුරගෙන ඒක වර්තමානයට ගැළපෙන විදිහට හැබැයි ඒකෙන් මුල් සහ ජීවය විනාශ වෙන්නේ නැති විදිහට පවත්වාගෙන යන එකයි. හරියටම හරි. ඉතින් අපි අද මේ විමර්ශනය අවසන් කරන්න කලින් මේ අහගෙන ඉන්න අයට හිතන්න පුංචි හැබැයි බරපතල දෙයක් ඉතුරු කරලා යමු. ඒක හොඳ අදහසක්. අපි අපේ සාම්ප්‍රදායික නර්තනයන් සහ බෙර නාදයන් පිටස්තරයන්ගේ අත්පොලසන් නාදය වෙනුවෙන් සල්ලි වෙනුවෙන් සහ ඔවුන්ගේ රුචිකත්වයට අනුව දිගින් දිගටම වෙනස් කළොත් මතු දවසක අපේම දරුවන්ට අපේ සැබෑ සංස්කෘතිය මොකක්ද කියලා තේරුම් ගන්න විදේශිකයන් ලියපු සංචාරක අත්පොත කියවන්න සිද්ධ වෙයිද? එහෙම වුණොත් නම් ඒක තමයි ජාතියක් විදිහට අපිට අත්වන ලොකුම ඛේදවාචකය. අදත් අපේ මේ ගැඹුරු විමර්ශනය හා රැඳි සිටියාට බොලොම ස්තුතියි. තවත් මෙවැනිම අපූර්ව චින්තනීය පුබුදු වන සාකච්ඡාවකින් අපි නැවත හමු වෙමු.